YouTube channel එකට බොහොම සාදරයෙන් පිළිගන්නවා. එක දිගටම පහුගිය ටිකේම වැස්සනේ. ඉතින් පොඩ්ඩක්වත් එළියට බහැලා යන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. හැබැයි ඊයේ ටිකක් පායලා හොඳට අවුව වැටිලා තමයි තිබුණේ. ඉතින් ටික දවසකින් එළියට ගියේ නැති හින්දා ඔන්න හිතුවා දෝනිවත් අරගෙන මේ විදියට හැලොක් සිටි shopping mall එකට ගිහින් එන්න ඕනේ කියලා. ඉතින් මේ යන්නේ ඒ ගමන වෙනුවෙන්. ඉතින් කොහේ හරි පොඩ්ඩක් එළියට යන්න කියලා හිතුනහම ඉස්සලාම මුලින්ම ඔළුවට එන නම තමයි ඉතින් හැලොක් සිටි shopping mall එක ළඟම තියෙන එකේ ගිහින් දැති. ඒකට තමයි ගොඩක් වෙලාවට ඇවෙන්නේ පුංචි වෙලාවක් හරි ඉඩ පහසුකමක් නිවාඩුවක් තියනවා නම්. ඉතින් දෝනිත් මේ ගමනට එන්නේ බොහොම ආසාවෙන්. හැලොක් සිටි යනවා කිව්වහම හරි ආසාවෙන් තමයි එයා තාහෙන යන් කියලා විනාඩි 2-3 ලෑස්ති වෙලා මෙතෙන්ට එන්නේ. ඒ තරමට ආසයි ඉතින් මෙතෙන්ට එන්න. ඒ මොකද කියලා තව චුට්ටකින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා අතයි හිතයි පුරවන්නේ නැතුව නම් දෝනිව එක්ක යන්න හරි අමාරුයි. ඉතින් ඒකින් හින්දා එයාට ඕනේ පුංචි බඩු කීපයක් අරගෙන තමයි මේ කෝල්පනෙට් එකෙන් අරගෙන දැන් මේ යන්නේ අපි කෑම කන්න බලාගෙන. කොහේ ගියත් ඉතින් දෝනිගේ ලොකු මිල්ලීම තමයි පීසා එක. ඉතින් එයා ලොකු සැරකුත් නැති හින්දා පීසා එක තමයි වැඩිපුරම කන්න කැමති. දැන් මේ පීසා එකකුත් ඕඩර් කරලා ඉන්නේ ඒක එනකම්. හැබැයි ඉතින් සෙල්ලම් කරන්න යන් ප්ලේ ඒරියා එකට යන් කිව්වා.
හැබැයි එතන ප්ලේරියා එකට අඩුම තරමේ පැයක්වත් අපි ඉන්න ඕනෑ එතන ගෙවීමත් එක්ක. ඉතින් එච්චර වෙලාවක් ඉන්න ඉඩ නෑ. ඒක හින්දා බෑ පුතේ කිව්වම ඒත් ඉතින් හිත හරි නෑ. ඒක හින්දා මෙතන තියෙනවා වෙනම බවුන්ස් එකක්. ඒකේ එහෙනම් මං කිව්වා එහෙනම් ඒකේ විනාඩි 15යිනේ. ඔයාලට ඒක ප්ලේ කරන්න දෙන්නම්. අපිට එතකොට පීස් එක වෙන වෙලාවට ඔයා ප්ලේ කරලා ඉවර වෙන්නත් පුළුවන්. ඒකේ හින්දා එහෙනම් එතෙන්ට යමු කියලා. ඔන්න ඉතින් බවුන්ස් එකටත් හරි ආසයි. ඒකට පස්සේ මූණ මලක් පිපුණා වගේ තමයි හිනාව. දැන් ඉතින් මේ එක්කන් බවුන්ස් එකේ චුට්ටක් සෙල්ලම් කරන්න. ඉතින් මෙතන කලිනුත් මං වීඩියෝ එකක දාලා තියෙනවා. මෙතන විනාඩි 15කට රුපියල් 500ක මුදලක් අය කරනවා. එතනකොට විනාඩි 15 ඒ ටිකට් එක අරගෙන බබාලට මෙතන සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ඉතින් අපි 3:12ට වගේ මෙතන ඇතුල් වෙලා තිබුණේ. ඉතින් එතන ඉඳන් විනාඩි 15ක් බබාට මේ බවුන්ස් එකේ ප්ලේ කරන්න පුළුවන්. අය වෙලාවක් තියෙන වෙලාවක එමු. එතකොට ලොකු ප්ලේරියා එකේ ප්ලේ කරන්න දෙන්නම් කියලා පොරොන්දු පිට ඔන්න මේකට කැමති වුණා. ඉතින් දෝනිගේ විනාඩි 15 ඉවර වෙලා එනකොට පීස් එකත් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ඉතින් බොහොම ආසාවෙන් එයාගේ ඒ කෑම වේල රස වින්දා. කොන්ක්‍රීට් තාප්ප ඇතුලේ ගෙවන ජීවිතවලට ඒ වගේම ඉස්කෝලේ පොතපත අස්සේ ගෙවන ජීවිතවලට මේ වගේ පුංචි විවේකයක් හරි මං හිතන්නේ ලැබුණොත් හැමෝගෙම හිත චුට්ටක් සතුට වෙයි. ඉතින් අපි ජීවත් වෙන ටිකේ සතුටින් ඉන්නනේ හැමෝම උත්සාහ කරන්නේ. ඉතින් පුංචි වෙලාවක් හරි තමන්ගේ සතුට වෙනුවෙන් වෙන් කරනවා නම් මං හිතන්නේ හැමෝගෙම හිත සුවපත් වෙනවා. අපේ ජීවිතේ ගොඩක් දේවල් කැප කරන්නේ අපේ සතුට හොයන්නනේ. ඉතින් හැල්මේ දුවලා පිටිපස්ස හැල්ල බලනකොට අපිට සතුටු මතක තියෙන්න ඕනේ. ආපහු ජීවිතේ ජීවත් කරවෙන. අපි මෙන්න මේ විදිහට ඇවිද්දා, මේ විදිහට ගියා, මේ දේවල් බලාගත්තා. ඉතින් බබාලා පොඩි කාලේ අපි මේ විදිහට මේ තැන්වල ඒගොල්ලෝ එක්ක ගියා කියන සතුටු මතක තිබුණොත් තමයි මං හිතන්නේ අපි ජීවත් වුණා කියලා තේරෙන්නේ. ඉතින් මේ විදිහට ගෙවන පුංචි මොහොතක් හරි අපේ ජීවිතවලට ලොකු ස්පාසුවක් වේවි. එහෙනම් ඉතින් අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔබට බොහොමත්ම ස්තුතියි. අපි දැන් මෙතනින් යන්නයි යන්නේ.